හායි ළමයි කොහොමද ඉතින් මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් තේකොළ ඕඩර් එකක් පැක් කරපු විදිහ තමයි අරගෙන ආවේ. මෙතනින් මට තේකොළ ඕඩර් එකට ආවේ කිලෝ 4ක්. ඉතින් ග්‍රෑම් 500 පැකට් වලින් කිලෝ 2යි 250 පැකට් වලින් ඉතුරු කිලෝ 2. ඉතින් මේ විදිහට තමයි මම 500 පැකට් වලින් කිලෝ 2 හැදුවේ. ඊට පස්සේ 250 පැකට් වලින් තමයි ඉතුරු කිලෝ 2 දැම්මේ. ওই විදිහට තමයි ඉතින් මේ තේකොළ ඕඩර් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ අපිත් එක්ක සම්බන්ධ වෙලා පුංචි බිස්නස් එකක් පටන් ගන්න. 077 25 28 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට අපේ ඩීටේල්ස් ටික දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ ඕඩර් එක ලෑස්ති කරේ. මට පහසු නිසා ඉස්සෙල්ලා මම පැකින් එක කරගෙන හිටියා. ලේබල් එක දාන්න ඕන. අපි බලමුකෝ ලේබල් එකක් දැම්මට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. හරි මේ විදිහට තමයි ලේබල් ටික දැම්මට පස්සේ පැකට් ටික තියෙන්නේ. ලේබල් ටික දැම්මට පස්සේ තමයි ඉතින් පැකට් එකේ ක්වොලිටි එක එහෙම ඉතින් තියෙන්නේ. ඉතින් ওই විදිහට අනුරාධපුරට යන තේකොළ ඕඩර් එක තමයි ඔය පැක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න. කැමති කවුරු හරි ඉන්නවනම් මම කලින් කිව්වා වගේම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන් ඔයාලට. කැමති අය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලට ඉතින් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මොකද මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන අය ඉන්නවා. ඉතින් එයාලා කියනවා එයාලට හොඳ ආදායමක් තියෙනවා කියලා. මේ අමතර ආදායමක් විදිහට. ඉතින් පැකින් කරලා ඉවරනාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ අපිත් එක්කලා සම්බන්ධ වෙලා බිස්නස් එකක් පොඩියට පටන් ගන්න. ඉතින් මේක අනුරාධපුරට යන්න තියෙන ඕඩර් එකක්. මේ විදිහට තමයි අපි පැකින් කරේ. බලමු ඉතින් මේක දැන් අද පෝස්ට් ඔෆිස් එකට දාන්න ඕන. මම ආයෙත් කියනවා කැමති කවුරු හරි ඉන්නවනම් අපිත් එක්කලා සම්බන්ධ වෙන්න. ඉතින් එහෙනම් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.